හෙඩ්සෙට් එක දාගන්න. පොත අතට ගන්න. ඔයා තනියම නෙවෙයි. අද අපි දෙන්නම එකට ෆෝකස් වෙලා පාඩම් කරමු. මේ වීඩියෝ එක ප්ලේ වෙලා තියෙන තාක් ෆෝන් එක පැත්තකින් තියලා මාත් එක්කම මේ පාඩම අපි දෙන්නම සද්දෙන් කියවමු. Unleash your ultimate potential. Welcome to the future of learning. උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව. ධර්මසේන හිමි දඹදිනි අවදිය. දඹතෙනි රාජධානියේ දෙවන පැරකුම් රජු දවස රචනා වූ ග්‍රන්ථයක් ලෙසින් සද්ධර්ම රත්නාවලිය හැඳින්වේ. කෘතිය අවසානයේ කර්තෘ සංදර්ශන ගාථාවෙහි සද්ධර්මයෙහි ස්ථිර පැවැත්ම කැමතිවන ධර්මසේන නාහිමියෝ උතුම් සද්ධර්ම රත්නාවලිය ලියූහ යයි දැක්වේ. සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමෙහි කතුවරයාගේ අරමුණ ග්‍රන්ථ ආරම්භයේ ඉතා නිරවුල්ව ප්‍රකාශ වේ. යම් කෙනෙක් නුවණ මදවත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයේට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත්නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ. පූර්විකාවේ දැක්වෙන මේ සඳහනට අනුව සද්ධර්ම රත්නාවලිය රචනා කොට ඇත්තේ සාමාන්‍ය පොදු ජනතාව අරමුණු කොටගෙන බව පැහැදිලි වෙයි. සද්ධර්ම රත්නාවලිය ලියා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේ ධම්මපදට්ට කතාව ඇසුරෙනි. ධම්මපදට්ට කතාව යනු ධම්මපද නම් ගාථා සංග්‍රහයට ලියන ලද පාලි අටුවා ග්‍රන්ථයයි. එම අටුවා ග්‍රන්ථයෙහි එකෙක් ගාථාවට නිධාන වූ කතාවස්තුන් දක්වා ඇත. සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම සඳහා ධම්මපදට්ට කතාව පරිහරණය කළ ආකාරයද ධර්මසේන හිමියෝ තම ග්‍රන්ථයෙහි දක්වති. පාලි ක්‍රමය හැර අර්ථය පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංඝනාදී වූ අඩු වැඩි ඇතත් එය නොසලකා. මේ ප්‍රකාශය අනුව සද්ධර්ම රත්නාවලිය ධම්මපදට්ට කතාවේ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොව එහි ආභාසය ලබා කතුවරයාගේ ස්වාධීන හැකියාව මත රචනා කර ඇති බව පිළිගැනීම වඩා සුදුසුය. ඔන්න මේ ඡේදය ගොඩාක් වැදගත්. විභාගෙට අහන තැන් හොඳට අහගන්න. පාලි කතාවස්තුන් මුල් කොටගෙන සිංහලෙන් කතා කීමේ ශෛලිය හඳුන්වන්නේ බණකථා රීතිය ලෙසිනි. බණකථා රීතියෙන් රචනා වූ සද්ධර්ම රත්නාවලියෙහි කතුවරයාගේ ස්වාධීනත්වය ඉස්මතු වී පෙනේ. කතුවරයාගේ ස්වීයත්වය, නිර්මාණ ශක්තිය, කතා කලාව, ජීවිත පරිඥානය ආදිය විශේෂයෙන්ම මෙම කෘතියෙන් මතුවී පෙනේ. යොදාගත් භාෂාවද මේ කරුණු තහවුරු කරවන්නකි. පණ්ඩිත ප්‍රිය භාෂාව, ලෝක ව්‍යවහාරය මෙන්ම ගැමි ව්‍යවහාර භාෂාව සම්මිශ්‍ර කරගත් භාෂාවක් සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම සඳහා භාවිත කොට ඇත. ගැමි ජනජීවිතය ඇසුරෙන් පමණක් නොව කවි සමයටද අදාළ උපමා පිරුළු භාවිත කිරීමද මේ කතා රසවත් වීමට හේතුවකි. ඇතැම් විටක කෙටි වැකි භාවිත කරන ධර්මසේන හිමියෝ තවත් තැනක දිගු වැකි භාවිත කරති. කරුණු නිරවුල්ව අවබෝධ කර ගැනීමට එය ඉමහත් ප්‍රයෝජනයකි. වර්ණනාත්මක අවස්ථාවලදී දිගු වැකි භාවිතයට යොමු වූ බවත් කතාවෙහි ජීවගුණය ආරක්ෂා කිරීම සඳහා ඇතැම් කතාවල සංවාදාත්මක භාෂාවක් යොදාගත් බවත් පෙනේ. ඇතැම් විටක කෙටි වැකි භාවිත කරන ධර්මසේන හිමියෝ තවත් තැනක දිගු වැකි භාවිත කරති. කරුණු නිරවුල්ව අවබෝධ කර ගැනීමට එය ඉමහත් ප්‍රයෝජනයකි. වර්ණනාත්මක අවස්ථාවලදී දිගු වැකි භාවිතයට යොමු වූ බවත් කතාවෙහි ජීවගුණය ආරක්ෂා කිරීම සඳහා ඇතැම් කතාවල සංවාදාත්මක භාෂාවක් යොදාගත් බවත් පෙනේ. ධර්මසේන හිමියන්ගේ කතාවල දක්නට ලැබෙන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ සානුකම්පිත දෘෂ්ටියකි. චරිත නිරූපණයේදී හාස්‍යය, උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදැරි කොට චරිත තුල ඇති සැබෑ ගති ලක්ෂණ පාඨකයාට වටහා දීමට සමත් වෙති.
සද්ධර්ම රත්නාවලියෙහි අන්තර්ගත වන කතාවස්තු තුළ දැකිය හැකි ලක්ෂණ කීපයකි. සෑම කතාවස්තුවක්ම ඉදිරිපත් කිරීමට ප්‍රථම එම කතාවස්තුව දැක්වීමට හේතුව කතාව ආරම්භයේ දැක්වීමත්, කතාව අවසානයේදී දහම් පණිවිඩයක් ලබාදීමත්, ඇතැම් කතා තුළ අතීත කතාවද ඉදිරිපත් කිරීමත් ඒ අතරින් කිහිපයකි. සද්ධර්ම රත්නාවලියෙහි එන 256 වන කතාවස්තුව වන උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව මෙහි දැක්වේ. කතාව අවසානයේ ඒ ඇසුරින් ලබා දෙන පණිවිඩය වන්නේ මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමින් දුරුවිය යුතු යන්නයි. එහි අතීත කතාව වන්නේ බරණැස්නුවර වැසියන් කාශ්‍යප බුදුරදුන්ට රන් දාගැබක් ඉදිකරන අවස්ථාවේ වූ සිද්ධියකි. තවද උගනිතත් නිරවද්‍ය ශිල්පයක්මුත්, සාවද්‍ය ශිල්පයෙන් ඒහලෝකික ප්‍රයෝජනයක්මුත් පාරලෝකික ප්‍රයෝජන නැතිනියාව හඟවන්ට උග්ගසේන නම් සිටුපුතුහිගේ වත කියමු. කෙසේද යත් නටක විද්දතු 500ක් අවුරුද්දෙන් සමසින් රජගහා නුවරට අවුදින් රජ්ජුරුවන්ට සතියක් මුළුල්ලෙහි කෙලිපා බොහෝ රත්රන් ලැබෙති. අතරතුරේ ලබන සම්පතෙහි පමණ නැත. බොහෝ දෙනත් මැසිමත්තෙහි මැසිගස්වාගෙන කෙලි බලති. එක් දවසක් කඹයේ නටන එකකුගේ දුවක් හුණදඬු අගකදී නටන එකක් ශිල්ප බලයෙන් උඩ අහස සක්මනුත් කෙරෙයි, නටයි, ගීත් කියයි. ඒ දවස් උග්ගසේන නම් සිටුපුත් යාළහූ කෙනෙකුන් හා සමග මැස්සක් මත්තෙහි සිටා අස සිට නටන ඒ විද්දත් දුවගේ භාව ලීලා දැක වයෝධාත්වදික රූප කලාප විකාරයක් බලවක් නියායයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව ලදොත් ජීවත් වෙමි, නොලදොත් මියෙමි සිතාගෙන නොකා නොබී හැඳට නැගීලා වැද හොත්තාහ. දෙමව්පියන් විචාල කල්හි විද්දත් දුව කෙරෙහි ආලයින් නියාව කිව්ය. දෙමව්පියෝ ඒ අසා පුත තිල ලෙස කිරීම තොපටත් අපටත් තරං නොවෙයි. තරන් තැනකින් සරණක් ගෙනවුත් පාවා දෙම්හ යයි කිවුය. ඕ නොගිවිසිමත්මය. නොගිවිස්නාවුන්ගේ යාළුවානන්ද කැඳවාලා මසුදාසක් දීලා තෙල අහස සිට නැටූ විද්දත්දුවගේ පියාට දීලා තමාගේ දුවම පුතුන්ට පාවාදෙන්ට කියවයයි කියාලා යවූහ. විද්දතානෝද ඒ අසා මා දුව විකුණන්නා නැත, රන් හැරගෙන නොදෙමි. අපටත් රක්ෂාව නම් ඌමවේද, නොලදොත් මියෙත් නම් මිය ප්‍රයෝජනකින්ද. අපහා එක්වන්නා මාදුව පාවාදෙමි යයි කිව්වේය. දෙමව්පියෝ එපවත අසා බිඳුවන්ට සිතාදෝ කීහ. එසේ වී නම් මම උන්හා එක්වෙමි කියාලා නෑයන් සියන් නොයික් ලෙසින් නැවතුවත් සිතාගත් සිටිවිල්ල පිරිමැසු බවමුත් කාරිය නොසලකා විද්දතුන් ළඟට ගියහ. විද්දතානෝද සිටුපුතුයානන් දන්නා විද්දත් ශිල්පයක් නැතත් ඒ දෙයේ මීදයේ අල්වාගන්ට වත් සහායක් වුවමනාහෙයින් දුවනියන් පාවාදීලා උනුත් කැඳවාගෙන රටමුළුල්ලේ කෙලිලලුපා ඇවිදිති. ඒ විද්දත් දූත් නොබෝ කලකින් සිටුපුත් හට පුතකු වදාපියා නලවන කල ගැල් රකිනවුගේ පුතා, බර උසුලන්නවුගේ පුතා, කුමකුත් නොදන්නවුගේ පුතා යයි කියා නලවයි. සිටුපුත් හුද ගැල් රඳවාලාහුන් තැනදී ගොන්ට තනගෙනවුත් ලති. කෙලි ලලුපා ඇවිදි තැන ලත් දෙයක් යන එන තැනට අදිති. ඒම නිසා විද්දත් දූත් පුතු නලවන යම් විටෙක ඒම කියයි. සිටුපුතුයානෝත් ගීයක් යමක් අනිකකු නොව තමන් අරභයා කියන නියාව දැනලා මේ හැම මා අරහයා කියවෝද යයි විචාලෝය. එසේය
අනික් කාට කියම්ද? තොපම කොට ඇවිදිනා කටයුතු හෙයින් තොපමාරහයා කියමි. යයි කීය. තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද පලායෙමි. බිනිමි හරවාගත හැක්කැයි සිතා කීය. ඔයිත් තොප ගිය මැන හුණ මැනව. තොප කුමකුත් නොදන්නා තැනත් අවුන්ගෙන් මට කම්කිම්ද? යයි කියාලා අවකප්පනයෙන් සැඳහසු රෑන අල්වා ඇඳි ඇඳිසේ දුවන්නාසේ එම කිය කියා පුතු නලවයි. ඕ තොමෝ තමාගේ රූ සම්පත් හැරගෙන සිටුපුතුයානන් තමාගේ කොල්ලකු කොටත් නොසිතයි. සිටුපුතුයානෝද මැගීමේ අභිමානය මැඩ වඩා සම්පත් ඇත්තන් ඇතිහෙයින් සම්පතක් නිසාත් නොවෙයි. තමා ජාති සම්පන්න නොවන හෙයින් ජාතියක් නිසාත් නොවෙයි. රූපත් හෙයින් ඒ හා තමා දන්නා ශිල්ප පමණක් නිසාය. මෑ දන්නා ශිල්පත් උගත් හෙයින් මුත් සයං සිද්ධ නොවන්නේ වීද. ඇගේ ඒ බැවුම් පලවා මමත් ශිල්ප උගනිමි. මයිලෙනුවන් කරා ගොසින් තමන් සමර්ථහෙයින් උන්ඩන්නා ශිල්ප ඉගෙනගෙන පයි හැදීමෙන් හැරී ගොසින් රට මුළුල්ලේ ශිල්ප පාගෙන ඇවිදිනෝ රජගහානුවර උපන් වැඩී නුවර නොවේදැයි ලජ්ජාවෙන් වලහාත් නොපියා ඊටත් අවුත් මේ තනට සත්වන දවස් මම ශිල්ප දක්වමි උග්ගසීන සිටුපුත් නුවරට කියා යවූහ. සත්වන දවස් බොහෝ දෙනත් රැස්ව මැසිමත්තේ මැසිලාගත්හ. උග්ගසේන සිටුපුත්හුද සැටරියන් හුණදණ්ඩක් බිම හිදුවාලා හුණදණ්ඩු අගට නැංගෝය. එදවස් බුදුහුත් අලුයම් වේලේ ලොව බලනසේක් හුණදණ්ඩු අගට නැගින්නාට පෙරාතුව තමන් වහන්සේගේ නුවන නමති හුණදණ්ඩු අග හුන්නවුන් දැක වන්නේ කුමක්දෝ හෝ යයි බලනසේක්. සිටුපුත්තෙමේ ශිල්ප දක්වමි කියාලා හුණදණ්ඩු වග සිටීවි. ඔහුගේ නැටුම් දක්නා නිසා බොහෝ දෙන රැස්වෙති. මම එතනදී ගාථාවක් කියමි. ඒ අසා ස්වාසූ දහසක් දෙන නිවන් දකිති. උග්ගසේනයෝත් හුණදණ්ඩු වගදීම රහත් වෙති. දැනවදාලසේක. එසේ දැන දෙවන දවස් සිඟාවඩනා වේලා සලකාලා මහනගන පිරිවරා රජගහනුවරට සිඟාවන්සේක. උග්ගසේන නම් සිටුපුද්ද බුදුන් ඇතුළුනුවරට නොවඩනාතෙක්ම කෙලිලලු බලන්ට රැස්සූවන් කුක්සන් ගසනනියාවෙන් ඇංගිලිපා හිංගිකොටලා හුණදණ්ඩු අගසිටලා නිකම් සිස් අහසම සත්විටක් පෙත්තක් මෙන් සිසරීලා බැස හුණදණ්ඩු අග සිටියා. ඒ වේලාට බුදුහුත් නුවර ඇතුළට වඩනාසේක් රැස් වූ පිරිස බව අගවුවත් සිටිනට සමර්ථ වූ තමන් වහන්සේ දිසාව බලත් මුත් හුණදණ්ඩු සැටරියනක් විතර මුත් වඩා උඩ සිටිනට බල නැති උග්ගසේනයන් දිසාව නොබලන ලෙසට ඉටාවදාලසේක. උග්ගසේනයෝත් තමන් පානා කෙලි තමන්ම දක්නා පමණමුත් රැස්සුවවූත් නොබලන නියාව දැන මුසුප්පුව ගොසින්. අවුරුද්දකින් සමසෙකින් අරුමයක්සේ පානා කෙලිබුදුන් අවුත් මේ තැනට සම්භව. ඔබම අමුතුව පහළ වූවාසේ බලන බවමුත් මේ නුවරටමා ආදීන් පානා කිලි බලන්නෝ නැත. පැසුණු ගොයම් මුල් වූවාසේ දුක්ගෙන උගත් ශිල්පය සිස්වී යයි සිතූහ. බුදුහුත් උන්ගේ අදහස් දැන මුගලන් මහතෙරුන් වහන්සේ බනවාලා උග්ගසේන නම් සිටුපුතුයාට ශිල්ප දක්වන්ට කියවයි වදාලසේක. මහතෙරුන් වහන්සේත් ගොසින්. ඉංග පස්ස නටපුත්ත උග්ගසේන මහාබල කරෝහි රංගං පරිසාය හාසයස්සු මහාජනං යන ගාථාව වදාරා බුදුන් වදාළ මෙහෙවර වදාළසේක. කෙලිලලුවෙහි යොදන්ට බුදුන් මහතෙරුන් වහන්සේට විධාන කෙලේ හැයිද යතහොත්
මත්තිහි ඕහට වන ප්‍රයෝජනය සලකාය. උග්ගසේනයෝද මහා තෙරුන් වහන්සේගේ කතාවාසා බුදුහුත් මාගේ ශිල්ප දක්නා කැමතිනියාවනැයි සතුටුව හුණදඩු අග සිටම. ඉංහ පස්ස මහාපඥ්ඥ මොග්ගල්ලාන මහිද්ධික කරෝමි රංගං පරිසාය හාසයාමි මහාජනං. කියාලා හුණදඩු අගින් අහසට නැගීලා තුදුස් විටක් විවර අහස සිසරීපියා බැසලා හුණදඩු අග සිටියහ. බුදුහුත් බනවදාරණසේක් උග්ගසේනයෙනි කෙලිලලුවේහි ඇලුම් තබාලා ගිය දවස පැවති පස්කන්දෙහි ආලයත් හරුව. එම පස්කන්ද එන දවස පවත්නා ඇලුමුත් හරුව. දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ආලයත් හරුව. ඒසේ කලානම් කිලිලලුවෙන් තබා ජාති ජරා මරණිනුත් මිදෙවයි වදාලසේක. දේශනා කෙලවර සුවාසූදහසක් විතර සත්වයෝ නිවන්දුටහ. උග්ගසේන සිටුපුතු යානෝද කර අග රහත් වන්නාසේ නොවන බවමුත් හුණදඩු අගදී පිළිසිඹියාපත් රහත්ව හුණදණ්ඩින් බැසපියා බුදුන් ළඟට ගොසින් පසඟ පිහිටුවා වැඳගෙන මහන කරන්ට ආරාධනා කළහ. බුදුහුත් දකුණට දික්කොටලා මහන මෙසේ එවයි වදාලසේක. ඒ වේලෙහි තුන් සිවුරුවාදී වූ අට පිරිකරදරා සැටවස් ගිය මහා තෙර කෙනකුන් වහන්සේමෙන් ආකල්ප සම්පන්න වූ සේක. වහන්දෑද ඇවැත්නී සැටරියන් හුණදණ්ඩෙන් බස්නා ගමනේ භයෙක් නොවීද යයි විචාරා. අපට භයෙක් නැතයයි කී කල්හි බුදුන් කරා ගොසින්. ස්වාමීනී උග්ගසේන තෙරහු හුණදණ්ඩෙන් බස්නා ගමනේ තමන්ට භයක් නැතයි කියති. එලෙස කියා තමන් රහත්නියාවක් හඟවති කීසේක. බුදුහොත් මහණෙනි මා පුතුන් වැන්නවුන්ට බයෙක් කොයින්ද යයි වදාරා බ්‍රාහ්මණ වගින් ගාථාවක් වදාලසේක. දේශනා කෙලවර බොහෝ දෙන නිවන්දුටහ. එහෙයින් නුවණැත්තවුන් විසින් නිෂ්ප්‍රයෝජන වූ කෙලිලලුවාදියෙහි ඇලුම් හැර නිවනෙහිම ඇල්ම කොට තුන් දුසිරින් දුරුව තුන් සුසිරි පුරා මතු මතුයෙහි ලැබිය යුතු ලොවී ලෝතුරා ගුණ විශේෂයට පිහිටවිය යුතු. නැවත එක් දවසක් දම්සභයෙහි කතාවක් උපදවනසේක්. ඇවැත්නී රහත්වන්ට නිසි මෙවැනි පිනක් ඇති කෙනෙකුන් විද්දතුන් හා එක්වන්ටත් කාරණකින්ද. රහත්වන්ට නිසිව කළ පිනුත් කවරේද යයි කීසේක. බුදුහුත් ඒ අසා වදාරා මහණෙනි මේ දෙකටම නිස්සකලෝ මූතුමූමය යයි වදාරා එම විභූත කරන්ට ගිය දවස කසුප් බුදුන්ගේ රන්දාගබ කරන කල්හි බරණැස් නුවර ඇත්තෝ සාල්බත් ගෙන්වාගෙන දාගබ මෙහෙවර කරම් හයි යන්නාහු අතුරු මගදී එක් තෙර කෙනකුන් සිඟාගියවුන් එක් කුලදුවනි කෙනෙක් දැක සමනන්ට එක් තෙර කෙනෙකුන් වහන්සේ සිඟා වැඩීසේක. ගෙන යන ගැල්වල බතුත් බොහෝව ඇත. බත්පාත්‍රයක් පිළිගන්වාගන්ට පාත්‍රය ගෙනව මැනවයි කිව්ව. ඔයිත් නො මැලිව පාත්‍රය ගෙන වූය. බත් පාත්‍රය පුරාලා ස්ථවිර භික්ෂූන්ට පිළිගන්වාලා නිවන් දකුමෝවා යයි පතාගත්හ. උන්ගේ දාන පිළිගන්ට සම්භ වූවෝත් රහත් කෙනෙක. එහින් දිවසින් බලනුවෝ ප්‍රාර්ථනාව තෙල ලෙසින්ම සමෘද්ධ වන නියාව දැන සිනා පහල කළහ. දන්දුන් උපාසිකාවෝද සිනා පහල කලා දැක කාරණත් විචාරා නොපියා සමනන්ට මුන් වහන්සේ සිනාවක් සීපිසේක. විද්දත්කමෙක් ඇතිවැනයයි කිවුය. සමනෝද එසේ නොකියවයි නොකියා එසේ සැටියයි කියා උන් කීවාම ගිවිසගෙන නික්මුණාවුය. මේ උන් දෙන්නා කළ කී කටයුතුය. ඌ ඊ ආයු පමණින් සිට දෙව්ලොව ඉපද දැන් ඉන් චුතවවයි එලස බසකියාලූ ස්ත්‍රීවිද්දද්දූව උපන
උග්ගසේනයෝ සිටුකුලයෙහි ඉපදත් විද්දත් සැටියයි කියාලූ බස ගිවිසි පමණකින් තුමු නොවිද්දත්වත් විද්දතුන් හා එක්වූය. රහත් තෙරුන්ට දීලූ බත්පාත්‍රයෙහි අනුසසින් උග්ගසේන තෙරහු රහත් වූහ. විද්දත් දූද මෙහෙනිසස්නෙහි මහනව රහත්වීමෙන් මනුෂ්‍ය ජාතීන් අඩුව උපනත් ආර්ය ජාතීන් සරිවුවා යයි වදාළසේක. ඔන්න මුළු කතාවේම හරය තියෙන්නේ මේ අන්තිම පේලියේ. විභාගෙටත් මේක ගොඩක් වැදගත් වෙනවා, ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරුවිය යුතු. ඔන්න එහෙනම් උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව පාඩම අපි නියමෙටම ඉවර කළා. හැමෝටම ජය වේවා. පොතත් අරගෙන ලෑස්ති වෙලා ඉන්න. ඊළඟ පාඩමින් අපි ඉක්මනටම හම්බ වෙමු.